ප්‍රහාරය වෙනවා කියලා නොදැන හිටියේ මේ එදා පල්ලියාපු අපි විතරයි. එදා මේ ප්‍රහාරය ඕන තරම් වළක්ව ගන්න අවස්ථාව තිබ්බා. නමුත් මං කියන කාටවත් බෑ අපිට සාධාරණයක් ඉස්සර. ඔබතුමාට පුළුවන් ද මට දරුවා දෙන්න? මගේ අම්මා තාත්තා දෙන්න පුළුවන් ද? බෑනේ. මං කියන්නේ මේ රටේ සාධාරණයක් අපිට යුක්තියක් ඉෂ්ට කරන්න ඕන නම් මේ රටේ නීති අධිකරණය කියන එකට උන්පත් වෙන විදිය හොඳ ක්‍රමයක් හදලා දෙන්න එච්චරයි මට කියන්න. කාටවත් බෑ මට අම්මා තාත්තා දෙන්න බෑ දරුවා දෙන්න බෑ. ඒක නිසා මේ රටේ මීට පස්සේ මේ දේවල් ඇති නොවන නීතියක් හදන්න කියලා තමයි ඔබතුමාගේ ඉල්ලන්නේ. ගත්තේ දා පාස්කු ඉරිදා බෝම්බයක් බැඳගත්තු තරුණයෙක් එළියේ ඉඳලා ඇවිල්ලා අන්න අර දොරෙන් ඇතුල් වෙලා මේ මැදට ඇවිල්ලා පුපුරවා ගත්තා. ඉතින් එදා සිට අපි පුළුවන් තරම් උත්සාහ කරා අපිට කවුද මේක කළේ කියන එක දැනගන්නට විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන්න. මේ වැඩේ කළේ කවුද කියන එක මේකට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය අරන් දුන්නේ කවුද? මේක සංවිධානය කළේ කවුද? මේ කට්ටියට අනුබල දුන්නේ කවුද කියන එක ඒක පුපුරවා ගන්න අනුබල දුන්නේ කවුද කියන කිසි දෙයක් ඒගොල්ලෝ සොයාගත්තේ නැහැ. මගේ දුවට අවුරුදු 20ක් මගේ පුතාට අවුරුදු 13ක් අමුවේ අර අතර බාංකුවේ මැරිලා වැටුණා. අපි කෑ ගගහ ඉල්ලුවේ සාධාරණේ. මගේ මහත්තයා මගේ දරුවෝ නැතිවීම තුල විඳවපු විඳවිල්ල සහ විඳවන විඳවිල්ල ලක්වෙච්ච අසාධාරණයක් දන්නේ මම විතරයි. තවත් කල්ලරින්ට එපා. ඔබතුමාට දැන් බලය තියෙනවා. ඔබතුමාට දැන් හැකියාව තියෙනවා. හරිම වේදනාවෙන් මේ විදිහට මම ඉල්ලන්නේ. සාධාරණේ කරන්නේ. ඇයි අපේ රටේ මේ වැරදිකාරීන්ට දඬුවම් දෙන්න ලැබෙන්නේ නැත්තේ? ඇයි හරි වැරදිකාරයෝ ගේන්නේ නැත්තේ? ඇයි බලය මත හැමදේම යට යන්නේ ඇයි? තවදුරටත් මේ දේ සිද්ධ වෙන්න දෙන්න එපා කියලා තමයි මම ඔබගෙන් ඉල්ලන්නේ.